නිජවා ඉතින් මේ පාර ලංකාවට ගිහිල්ලා ආවට පස්සේ මම සෑහෙන ලෙඩ වුණානේ. ඒ ලෙඩ වෙලා අමු හිඟන්නෙක් වෙලා ඉන්නේ. දැන් බර්ත්ඩේ එක තියෙනවා මේ ඉරිදා. මම බර්ත්ඩේ එක තනියම සමරන්න පටන් අරගෙන අවුරුදු දැන් මේ අවුරුද්දත් එක්ක 3ක් වෙනවා. ගිය පාරත් මම කේක් එකක් හැදුවා. කිරිබත් හැදුවා. කලින් පාරත් මම කිරිබත් හැදුවා. මට කලින් පාර නම් ඔෆිස් එකෙන් කේක් එකක් හම්බ වුණා. ඉතින් මේ පාර මට කේක් හදන්න සල්ලිත් නෑ. කිරිපත් එකක් නම් හදන්න පුළුවන් මේ ජපන් හාල් වලින් කිරිපත් හදන්න පුළුවන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා කොහොත් ඇවිදින්න යන්නේ සල්ලිත් නෑ ලොකුවට. ඊළඟ පඩිය හම්බෙනකන් මම සම්පූර්ණයෙන් ලොස්ට් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා මොනවා හරි චූටි දෙයක් මං වෙනුවෙන් ගන්න ඕනේ කියලා. ඉතින් මන්ට ගොඩක් ලොකු ආසාවක් තිබුණා ටේබල් ලෑම්ප් එකක් ගන්න. ඒ නිසා මම ඒක ඕඩර් කළා. ඒක එනවා කියලා තිබ්බේ බර්ත්ඩේ එක දවසට. හැබැයි ඒක කලින් ඇවිල්ලා. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඕපන් කරන ගමන් බලමු. මේක ස්ටිකර් පැක් එකකුත් තියෙනවා. USB charge කරන එකක් නෙමෙයි. මේක ගහලා කරන්ට් එකට ගහලා යූස් කරන්න ඕනේ. ඒක කියුත් නේද? එහෙනම් මට මුලින්ම කියන්න තන්නේ. දැන් මගේ අයින් ෆොටෝ එකක් තියෙනවා. ඒක නේද? එන ඔලෙක් කියනවා. මේක charge කරන එකක්. එච්චරයි. Thank you so much වීඩියෝ එක බලවට. මම මේක ඔඩර් කළේ ෂේන් එකෙන්. මම විස්තර මේකේ link එක description එකේ දාන්නම්. මොකද්ද මේ බල්බ් එක කියලා මේක 800 ගාණක් හරි 900ක් හරි වෙන්නේ. බත්ති තුනක්. ඉතින් මේක 900 ගාණක් හරි කොහම හරි වෙන්නේ. ඩිස්කවුන්ට් එකක් තිබුණා. ඒකයි ගත්තේ නැත්තම් ගන්නෑ. ඉතින් මම මේ ගෙදරට ආපු දවස් ඉඳන් ගන්න හැමදේම ගත්තේ සුදු පාටට. ඉතින් මේකත් සුදු පාටින් ගත්තා. ඒ නිසා මගේ මේ කිසිම තේරුමක් නැති වීඩියෝ එක බලවට thank you. sayonara.